Halo යාළුවනේ ඉතින් ඔන්න අදත් ආවා අපේ දෙවෙනි vlog එකත් එක්ක ඉතින් අද ටිකක් වෙනස් vlog එකක් කරන්න ඉන්නේ. ඉතින් අද අපි සිරිපාද නගින්න ඉන්නේ. හැබැයි අද සෙට් එක නෑ. ඉතින් අද ඉන්නේ අපේ පවුලේ කට්ටියත් එක්ක යන්නේ. අපි යමු එහෙනම් වීඩියෝ එක ඉස්සරහට subscribe කරන්න අනිවාර්යෙන්ම. Hello guys ඉතින් අදත් ආවා ඔයාලගේ යාළුවා සුබුරුදු මිත්‍රයා active vibes ඔයාලත් එක්ක ඉතින් අද සිරිපාදේ යන්නේ guys මෙච්චර මධ්‍යම පළාත් ජීවත් වෙන මම පළවෙනි වතාවට සිරිපාදේ යන්නේ අතරම මාර ලස්සන පැත්තක් මේ කඳුවරේ යන්නේ ඉතින් සිරිපාදේ දාන්න නෙමෙයි ඒකට යන පාර උනත් පට්ට ලස්සනයි යන්නේ ආදි බාරෝ ඉතින් වැඩ කතා කරන්නේ අපේ යකෝ අපේ රජතුමා අපේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නෑ උන් එක්ක සම්බන්ධයක් නෑ ඒක ඉතින් පාටි ඉන්නවා අයියා ඔයාලට පේනවම ඇති යාළුවනේ ඉතින් අපේ කට්ටිය යනවා ඊටම ජොලිය යනවා ඉතින් ගම්මට ආයේ සිරිපාදි කියලා නෑ නිකන් ස්කෝල් ට්‍රිප් එකක් වගේ ඔන්න guys අපේ ගමනේ පළවෙනි නැවතුමට ඇවිල්ලා ඉන්නේ සමන් දේවාලය ඉතින් අපි සමන් දේවාලයට ආවේ අපි ගමන යන්න කලින් පොඩ්ඩක් දෙයියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න කියලා. ඇත්තටම පට්ට ලස්සන වටපිටාවක් තියෙන පට්ට ලස්සන view එකක් මේ සමන් දේවාලෙට තියෙනවා. මහවැලිගඟ වට කරගෙන ඩෑම් එකකුත් තියෙනවා. අනේ යාළුවනේ ඉතින් අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඉතින් ඔන්න යනවා දිගටම යනවා ලස්සන වටපිටාවක් බලාගෙන. ආවා ඔන්න යාළුවනේ පුන බලා සිටි මොහොත සිරිපාදෙට ආවා. ඇත්තටම යාළුවනේ මම පළවෙනි වතාවට සිරිපාදෙට ආවා. ඉතින් මං හිතුවේ මෙච්චර ලස්සන නැති කියලා සිරිපාදේ වුණාට සුපිරිම තැනක්. ඒ යාළුවනේ අපි දැන් සිරිපාදේ නැගගෙන යන ගමන් ඉන්නේ. තාම පටන් ගත්ත විතරයි. තව ගොඩක් දුර තියෙනවා ඉතින්. මං ඉල්ලන යාළුවනේ ඇත්තට මෙච්චර ලස්සන වටිනාකමක් ඇති පරිසරයක කුණු කසල බෑර කරලා නිකන් කාලකන්ණි සත්තු වගේ හැසිරෙන්න එපා කියලා අපේ යුතුයකම ඉටු කරන්න කියලා මං ඉල්ලන්නේ යාළුවෝ ඔයාලගෙන් හැමෝගෙම. යාළුවනේ අපිත් එක්ක හිටපු අර යාළුවා ගියා උට එපා වෙලා. ඉතින් අපි යනවා දැන් තනියම මේ අපිට පඩි වෙලක් සෙට් වුණා. ඒ පඩි වෙල නැගගෙන යනවා. ජපාන් මොකක් හරි එක ලස්සන වටපිටාවක් තියෙනවා බලන්න පුළුවන් ඔයාලට. ඉතින් guys ඔයාලට පේනවා ඉතින් දැක්කා සීතල හිටින සීතකඟුල තමයි මේ තියෙන්නේ. ඉතින් මිනිස්සු සෙනඟ වැහි වැහැලා අද දවසේ අපි නැගගෙන යනවා. තව කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ඉතින් කළුවරලා තියෙන එළියක්වත් නැහැ. ඒ කියන්න දෙන්නේ නැහැ. ඔකොන්න පේනවනේ. 1 hour later ඉතින් අපි තව දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ මේ අපේ නඩේ කට්ටිය තාම පල්ලෙහා. අපි ඉතින් මෙයාලා එනකන් ඉඳන් ඉන්නොද විනාඩි කියන්නේ විනාඩි 45ක් විතර තිස්සේ. එයාලා තාම නැහැ ඉතින්. වන්දවන්න හොර කපලත් වන්දවන්න අපේ බුදුන් අපේ වදින් නඩේ ගුරා අරිම හොරා ගෑණි අරක් බඩලා ගියා. what මේ ඉප්පෑවත් අද වෙලා ඉන්නේ සිරිපාදේ මේ සීතලේ අපි මාස්මෙලස් කනවා. මං ගෙනාපු නිසා කියන්නේ එන බඩගින්න මෙයා දවාගෙන දාවා. ෆයිනලි guys අපි දැන් තාම පැය 5ක විතර ගමනකින් පස්සේ අපි මේ ශුද්ධ වූ පවිත්‍ර වූ භූමියට ආවා. අත්‍තරම මාර සතුටක් තියෙන ළමයි මට නම්. ළමයි නේ උඩ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ ටික මට ගන්න බැරි වුණා. ඉතින් අපි දැන් පල්ලයට බහින්නයි යන්නේ. ඉතින් හැමෝම මට නම් කිසිම මහන්සියක් නැහැ. මේ ගැම්මම අපි යම් පල්ලෙහාට. මේ සීතලේ ආවේ කූල් ඩ්‍රින්ක් එකක් පියුවා ළමයි. යාළුවනේ ඉතින් ඔන්න අපි බැහැගෙන ආවා. ඔයාලට පේන තේර කන්ද තියෙනවා. අපි ඒ ටික බැහැලා දැන් අපි අන්තිම ටික තියෙන යාළුවනේ අපි යන් ඉතුරු ටිකත් ෆයින් තමයි ඉතින්. guys ඉතින් අද අපි vlog එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් අපි ඊළඟ vlog එකත් එක්ක
අපි ඊළඟට ලොකු වැඩ ගොඩක් එන්න තියෙනවා. අපි මම හිතනවා ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා. ඔයාලා channel එක subscribe කරන්න පහලින් ඊළඟ like එකක් දාලා එහෙනම් goodbye. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. අපි යමු දෙවෙනි දවසට. හෙලෝ යාළුවනේ. ඉතින් අද අපේ vlog එකේ දෙවෙනි දවසට එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඊයේ සිරිපාද නැග්ගා. ඉතින් අද කාර් හොදන්න තියෙන්නේ. අපි බිග් මැච් එකට සල්ලි වණ්ඩ අපි ඒකේ පෝස්ට් එක දාන්න. මේ හරිනේ අපි යමු වීඩියෝ එකට. අපි යනවා අපේ කට්ටිය හොයාගෙන. දැනට යාළුවෝ ටික දෙනෙක් ඇවිල්ලා ගායිස්. ඉතින් ඉදිරි කට්ටියත් දැනගන් ඉඳලා අපි යන්න ඉන්නේ කාවස් එක තියෙන තැනට. අයිස්ක්‍රීම් එකක් ගත්තා යාළුවනේ. කණ්ඩ යන්නේ. කට්ටියම බරටම වැඩලමයි. ඉතින් මේක අපේ කට්ටිය එහෙනම් මහන්සියලා කරන්න. ඉතින් මාත් එහෙම පොඩි උදව්වක් කරා. බලමු. අපිට වාහනේ හොදා යන්නකෝ. යාළුවනේ අපේ පළවෙනි බිස්නස් එක. ඉතින් අපිට හොඳම හරිම හොඳ ඩොක්ටර් කෙනෙක් හම්බුණා. ඉතින් එයාගේ වාහනය හොදන්න තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය හොදනවා. ගැම්ම ගන්න යාළුවනේ. ඔන්න ගායිස් ඉතින් අපිට හිමීට වැඩ දෙක තුනක් ආවා. ඒ වුණාට අපි හිතපු තරම් ආවෙත් නෑ මුලදී නම්. යාළුවනේ අපි හෙන වෙලාවක ඉඳන් කෑ ගහනවා. තාම වාහන ටිකයි ආවේ. හරියට වාහනේ නෑ. මේ පාරේ එපා වෙනවා. මගේ උගුරත් බැලන්ඩ් වෙලා කෑ ගහලා. දැන් එපා වෙලා තියෙන්නේ. තව ටිකක් වෙලා බලලා මම යනවා. නායකතුමා ඇතුළු කට්ටියම ගැම්මට වැඩ ගායිස්. ඉතින් පන දාගෙන වාහන හොදනවා. ඉතින් මේ වගේ දසුණක්. අදිශ වාට මොකද කියන්න තියෙන්නේ මේ කාවස් එක? කියන්නකෝ. ඔයාට මොකද කියන්න තියෙන්නේ මේ කාවස් එක පිළිබඳව අදහසක් දක්වන්න? හරි වගේ වාහන නැති එක තමයි ප්‍රශ්නේ. බිග් මැච් එකට ස්පොන්සර් කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. නම්බරේ එවන්න. උදව් කරන්න පුළුවන් නම් අපි මේ කට්ට පේනවනේ යාළුවනේ මේකට සල්ලි ගියා කරන්න. ඒකයි ප්‍රශ්නේ. අපි දෙන්න දුවමුද? පහල පස්සේ දුවමුද එකක් පස්සේ. ඒක අල්ලම. පේනවනේ ගායිස් මට යාළුවෙක් හම්බුණා. ඉතින් හොඳ මල්ලි සුපිරි මල්ලි ඔබෙක් හම්බුණා මට. එයාත් එක්ක කයියක් දාන් හිටියා ගායිස්. අපේ අර දැන් හොඳට මහන්සි යාළුවනේ උදේ ඉඳලා වැඩ කරලා. ඉතින් එයාලා දැන් නම් බාගෙට හැලිලා ඉන්නේ. එයාලා කෑ ගහන එකේ ඉඳන් නවත්තලා ඉන්නේ. දැන් ඉතින් අවසාන හරියන්නේ අපේ කාවස් එකේ. ලොකු වල වෙනවට එච්චර නෑ යාළුවනේ. ඔය 20 කොල කොටකුයි 50 කොල කොටකුයි තියෙන්නේ. ඔන්න යාළුවනේ ඉතින් අපි ඔක්කොම ඉවර කරලා නිදාසේ ගෙදර යන්නේ. ගනි. No! ඉතින් අපි කාවස් ඉවර කරලා ගෙදරට ආවා. ඉතින් හරිම මහන්සි. ඉතින් අදට ඉවරයි. subscribe කරන්න, share කරන්න. ඉතින් guys අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු අනිවාර්යෙන් ළඟදිම. goodbye.